සුබ දවසක් ඔයාට. ඔයා මේ වීඩියෝ එක දකින වෙලාවේදී මොනවා හරි දෙයකට ඔයාට ලොකු මුදල් හදිස්සියක්, මුදල් අවශ්‍යතාවයක් වෙලා නම් ඉන්නේ. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට මේක මග හැරගන්න එපා. මේක ඔයාට විශ්වයෙන් හම්බ වෙන පණිවිඩයක්. ඒ නිසා ඔයාගේ මුදල් ගැටලුවට විසඳුමක් තමයි ඔයාට විශ්වය විසින් පෙන්නලා දෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක මග හැරගන්න නැතුව අනිවාර්යයෙන්ම බලන්න. ඔයාට මේ වීඩියෝ එක දකින මොහොතේදී මොනවා හරි මුදල් ප්‍රශ්නයක හිටියනම් ඔයාට මොනවා හරි ණය වාරිකයක් ගෙවා ගන්න, එහෙමත් නැත්නම් ඔයාගේ ක්ලාස් ෆීස් එක ගෙවා ගන්න, මොනවා හරි දෙයකට ඔයාට මොනවා හරි අවශ්‍යතාවයකට මුදල් අත්‍යවශ්‍ය වෙලා තිබ්බනම් ඔයා මේක කරගන්නේ කොහොමද කියලා කල්පනා කර ඉන්න වෙලාවක මේ වීඩියෝ එක හම්බුණා නම් අනිවාර්යයෙන්ම මේක ඔයාට විශ්වයෙන් දීපු පණිවිඩයක්. මේක හරිම සරල ක්‍රමයක්. ඔයාට මේක කරන්න උවමනා වෙන්නේ සුදු පාට A4 කොලයක් සහ කොළ පාට පෑනක් විතරයි. ඉතින් මේ තිරේ දිස්වෙන ආකාරයට ඔයා 1 1 2 2 1 1 කියන අංකය දවසට 50 වතාවක් ලියන්න ඕනේ. මේක ලියද්දී ඔයා අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය මුදල ලැබුණා කියන සිතිවිල්ලෙන් තමයි මේක ලියන්න ඕනි. අනිත් කාරණාව තමයි ඔයා මේක ලියන වෙලාවට ඔයාගේ මනස නිරවුල්ව තියාගන්න. ඒ වගේම ඔයාගේ වටපිටාවත් නිශ්ශබ්ද තැනක් තෝරගෙන මේක කරන්න. මේක ඔයා දවස් 2-3ක් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාට විශ්වය විසින් මේකට ඔයාට අවශ්‍ය මුදල හොයාගන්න මොනවා හරිම මාර්ගයක් උදව්වට හරි කෙනෙක්ව ඔයාට මුණ ගැසවනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ඔයා මේක අද දවසේ ලියන කොලේ තියෙනවනේ. ඒ කොලේ ඔයා නැවත මේ වැඩේ ඔයාගේ වැඩේ සාර්ථක වෙනකම්ම ආයේ කොලේ බලන්න එපා. ඒක ඔයාට පේන්නේ නැති තැනකින් අරන් තියන්න. ඊළඟ දවසෙත් අලුත් කොලයක් අරගෙන තමයි ලියන්න ඕනි. ඔයාගේ වැඩේ සාර්ථක වුණාට පස්සේදී මේ කොළ ටික ඔක්කොම අරගෙන ඔයා මේක සුදු පාට ඉටිපන්දමකින් පුච්චලා අලු ටික විශ්වයට පරිසරයට පිඹින්න ඕනි. මුදා හරින්න ඕනි. මොකද අපි කරන මායාව අපේ වැඩේ ක්‍රියාත්මක වුණාට පස්සේ හෝ සාර්ථක වුණාට පස්සේ අපි මේ මායාව නිදහස් කරන්න ඕනි. ඉතින් අනිවාර්යයෙන්ම මතක නැතුව ඔයාට අවශ්‍ය සරිලන මුදල ලැබුණට පස්සේ ඔයා මේ විදියට කොළ ටික අරගෙන සුදු පාට ඉටිපන්දමකින් පත්තු කරලා පුච්චලා ඒ අලු ටික පරිසරයට මුදා හරින්න ඕනි. අනිත් කාරණාව තමයි ඔයා මේක අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් කරන්න. ඔයාට අවශ්‍ය මුදල අනිවාර්යයෙන්ම කොහොම හරි හම්බ වෙනවා. ඒ කියන ප්‍රාර්ථනාවෙන් කරන්න. මොකද අනිවාර්යයෙන්ම ඔයාට ඒක හම්බ වෙන මාර්ගයක් හෝ නැත්නම් ඔයාට ඒක ඉල්ල ගන්න පුද්ගලයෙක් හරි අනිවාර්යයෙන්ම විශ්වය විසින් මුණ ගැස්සනවා. ඉතින් ඔයාට තියෙන මේ මුදල් ගැටලුව ඉක්මනින්ම විසඳෙන්න කියලාත් මමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නවතින්නම්. මේ වගේ තවත් දේවල් දැනගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. ස්තුතියි.